අද සාකච්ඡාවේ අපි බලමු කෝපරේට් ලර්නිං ටෙක්නොලොජි එක අපේ වර්ක් ෆෝස් එක සමග සම්බන්ධ කරගන්න ආකාරය. මම සංජය එඩියුටෙක් ආයතනය නියෝජනය කරමින් අපි ලංකාවේ පරණම Moodle ලර්නිං මැනේජ්මන්ට් සිස්ටම්ස් ඩිප්ලොයි කරන ආයතනයක්. අපි දැන් බලමු කෝපරේට් ට්‍රේනිං සම්බන්ධව වෙනස් විදිහකට හිතන්න ඕනි මොකද කියලා. කොරෝනා පැන්ඩමික් එකත් එක්කම රිමෝට් වර්ක් කියන සංකල්පය ලොකුවට සමාජගත වුණා. කම්පැනි ලොකුවට ඕහෙඩ්ස් ඒගොල්ලොන්ගේ අඩු කරා. සාමාන්‍ය විදිහට වැඩ කරපු එම්ප්ලොයිස්ලා රිසයින් වෙලා හරි නැත්තම් ඒගොල්ලෝ ලේ ඔෆ් කරලා ඒගොල්ලෝ ආපහු කම්පැනි වලට ජොයින් වෙන සබ් කොන්ට්‍රැක්ටර්ස්ලා විදිහට. ඒ ඔක්කොමත් එක්කම මේ ජෙන් ඉසෙට් කියන සමාජ මට්ටම රැකියාවලට එද්දි වෙනම ආකාරයක මැනේජ්මන්ට් ප්‍රින්සිපල්ස් ඇප්ලයි කරන්න වුණා. පර්සනලයිස් ට්‍රේනිං අපේ ආයතනයේ මාකටිං ටීම් එකේ 100 දෙනෙක් ඉන්නවා නම් මේ 100 දෙනාටම 100 දෙනාගේම නොලෙජ් ලෙවල් වෙනස්. ඉගෙන ගන්න වෙනස් විදිහකට ඉගෙන ගත යුතු දේවල් වෙනස්. අද අපේ ට්‍රේනිං වල මොකද්ද වෙන්නේ? සිංගල් කන්ටෙන්ට් එකක් හැමෝටම එකම විදිහට දෙනවා. නමුත් පර්සනලයිස් ට්‍රේනිං මගින් කස්ටමයිස් කන්ටෙන්ට් එකක් ඉන්ඩිවිජුවල් එම්ප්ලොයිගේ අවශ්‍යතා මත සැකසිය හැක. මේක එම්ප්ලොයිට ලොකු පහසුවක්. යාගේ ෆෝකස් එක වැඩි වෙනවා. ඉතින් ඉෆෙක්ටිව්නෙස් එක ගොඩක් වැඩි. යාට ඕන වෙලාවකට කරන්න පුළුවන්. පර්සනලයිස් ෆීඩ්බැක් නිසා ඒගොල්ලෝ වෙල් මොටිවේටඩ්. අපි එම්ප්ලොයිස්ලාගේ පර්ෆෝමන්ස් ඔවුන්ගේ රිවෝඩ් සිස්ටම් සමග සම්බන්ධ කරන්න පුළුවන්. පළමු අපිට හැකියාව තියෙනවා පැහැදිලි පර්ෆෝමන්ස් ස්ටෑන්ඩඩ් සහ මේට්‍රික්ස් සෙට් කරන්න. තවද ඉන්ඩිවිජුවල් ගෝල්ස් අපේ ආයතනයේ ඕගනයිසේෂන් එකේ ඔබ්ජෙක්ටිව්ස් වලට සම්බන්ධ කරන්න පුළුවන්. නිතරම ෆීඩ්බැක් දෙන්න පුළුවන්. ඊට අමතරව ටේලර්ඩ් කස්ටමයිස් රිවෝඩ් ප්ලෑන්ස් හදන්න පුළුවන්. මේ සියල්ලම මේ කන්ටිනියස් ඉම්ප්‍රූව්මන්ට් එකක් තහවුරු කරනවා. අද ලංකාවේ සෑම ආයතනයකටම කෝපරේට් ට්‍රේනිං සඳහා LMS ලර්නිං මැනේජ්මන්ට් සිස්ටම්ස් යොදා ගන්නවා. ලංකාවේ එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් වගේම කම්පැනි වල 99%ක්ම වගේ පාවිච්චි වෙන්නේ Moodle LMS එක. ට්‍රේනිං සෙන්ට්‍රලයිස්ව පවත්වාගෙන යා හැක. LMS එකක් තියෙද්දි අපිට බ්‍රාන්චස් කීයක් තිබ්බද, ඩිවිෂන් කීයක් තිබ්බද, ඕවර්සීස් ඔපරේෂන් එකක් හරි බ්‍රාන්ච් එකක් තිබ්බද මේ LMS එකෙන් ඔන්ලයින් ඇක්සස් කරන්න පුළුවන්. අනික් කාරණේ තමයි ෆිසිකල් ට්‍රේනිං සෙෂන්ස් වලට වඩා මේක ගොඩාක් කොස්ට් ඉෆෙක්ටිව්. ස්කේලබිලිටි එම්ප්ලොයිස්ලා 10ක්ද 100ක්ද ගැටලුවක් නැහැ. එකවර ට්‍රේනිං සප්ලයි කරන්න පුළුවන්. තවද LMS වල එන්ගේජ්මන්ට් ගොඩක් වැඩි. මොකද පර්සනලයිස් ට්‍රේනිං කරන්න පුළුවන්. ආයතනය හෝ ඒ රටේ තියෙන කම්ප්ලයන්ස් ස්ටෑන්ඩඩ්ස් වලට හරියට මේක අලයින් කරගන්නත් පුළුවන්. කෝපරේට් ට්‍රේනිං සඳහා AI දැන් ගොඩක් අවස්ථාවල යූස් කරන්න පුළුවන්. පර්සනලයිස් ට්‍රේනිං පාත්. හිතන්න එම්ප්ලොයිස්ලා 100 දෙනෙක් ඉන්න තැනකට පර්සනලයිස් ට්‍රේනිං ප්ලෑන් 100ක් මැනුවලි හදන්න වුණොත් ඒක හරි අමාරු වැඩක්. නමුත් AI වලට පුළුවන් ඒක තප්පර කිහිපකින් කරලා දෙන්න. ට්‍රේනිං ඩිවිෂන් එකට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි ප්‍රොපර් කන්සිස්ටන්ට් කන්ටෙන්ට් ඩෙවලොප් කරන එක. නමුත් AI සමග රිච් කන්ටෙන්ට් මේ ටෙක්නිකල් දැනුමක් නැති එක්කෙනෙකුට උනත් පහසුවෙන් හදා ගන්න පුළුවන්. ඊට අමතරව ප්‍රොඇක්ටිව් ට්‍රේනිං ප්ලෑන්ස් ඩෙවලොප් කරන්න පුළුවන් මේ අවශ්‍ය ගැප් එකක් ෆිල් කරන්න. එම්ප්ලොයිස්ලට රියල් ටයිම් ෆීඩ්බැක් එකක් දෙන්න පුළුවන්. තව වර්චුවලි එම්ප්ලොයිස්ලව මොනිටර් කරලා ඒගොල්ලන්ට සපෝට් එකක් දෙන්න පුළුවන්. මයික්‍රෝ ලර්නිං බයිට් සයිස් කන්ටෙන්ට් ඉතාම කුඩා මේ අපි කියමු ටික්ටොක් වීඩියෝ එකටත් වඩා කුඩා කන්ටෙන්ට් එකක් වෙන්න පුළුවන්. මේ ට්‍රේනිං සෙෂන් එක විනාඩියක් ඇතුළත ඉවර වෙයි. නමුත් ඒක ගොඩාක් ෆෝකස්. තදට ෆෝකස් කරලා තියෙන එම්ප්ලොයිටත් හරි ලේසි අදාළ වැඩේට කලින් ඉක්මනට විනාඩියෙන් ඒක බලා ගන්න පුළුවන්. ඩෙලිවරි ට්‍රෙන්ඩ්ස්
අපි එම්පලෝයිස්ලාට ට්‍රේනිං කන්ටෙන්ට් ඩිලිවර් කරන ආකාර ගොඩක් වෙනස් වෙලා තියෙනවා. ඕග්මන්ටඩ් රියැලිටි, වර්චුවල් රියැලිටි වගේ ටෙක්නොලොජි පාවිච්චි කරන්න පුළුවන්. එතනින් ගියාම ඇඩැප්ටිව් ලර්නින්. ඒකෙදි ඉන්ඩිවිජුවල් මත මේ කස්ටමයිස් කන්ටෙන්ට් අපිට ඩිවලප් කරන්න පුළුවන්. තවද මේ ෂෝට් වීඩියෝස් කන්ටෙන්ට් ඩිලිවර් කරන එක ගොඩාක් සක්සස්ෆුල්. ගැමිෆිකේෂන් අපිට මේ ගේම්වල තියෙන එලිමන්ට් සිමියුලේට් කරන්න පුළුවන් එඩියුකේෂන් කන්ටෙන්ට් එක ඇතුලේ. තවත් මේ ඔන් ඩිමාන්ඩ් ලර්නින් කියන්නේ ඉතාමත් වැදගත් දෙයක්. ඔළුවට ලොකු බරක් ගන්න නැතුව අවශ්‍ය දේ පමණක් අවශ්‍ය ප්‍රමාණයට ඉගෙන ගැනීම. අපි අද කෝපරේට් ට්‍රේනින් කොහොමද වෙනස් වෙලා තියෙන්නේ කියලා කතා කරා. ඉතින් මේ වගේ තවත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. Thank you.